මට දැන් නම් හිතෙනවා මේක අපරාධ ගත්තේ කියලා. ගියාට පාඩුයි. නිකන් නූට්ස් එකක් කුණු වතුරට දාලා දුන්නා වගේ. එහෙම නම් ඉතින් අපිට නූට්ස් පැකට් එක ගෙදරින් ගෙනල්ලා එහෙම හදාගෙන කන්න පුළුවන් නේ. Hi, කොහොමද ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ නූඩ්ස් එකක් ගන්න. අපි එක එක කම්පැනි වල දින නූඩ්ස් පැකට් ගෙනල්ලා හදලා කෑවා. එහෙම කරාට මහලුකොට නූඩ්ස් වීඩියෝ මම කරේ නැහැ. මම අද ගෙනල්ලා තියෙන්නේ නූඩ්ස් වීඩියෝ එකක්. මේකට වුණා රුපියල් 2150. අපි කාලා බලමු මේ 2150කට පාඩු නොවන විදියට මේ නූඩ්ස් එක තියනවාද කියලා. පැකට් එකක් කඩලා පොඩ්ඩක් උණු වතුරට දාලා රත් කරලා කෑවා මිසක් අපි රෙස්ටොරන්ට් එකකින් එහෙම නූඩ්ස් එකක් කෑවේ එහෙම නැහැ. එළියට පේන්නේ නැහැ නේ. කොහොම හරි ඊට අමතරව මම මෙයාලගේ තව ගත්තා මෙයාලගේ ඩෙසර්ට් එකක්. මේ දවස්වල පුඩින් හින වෛරල් නේ. මේක නම් සුවඳ මාර විදියට එනවා මේ නාසි පුරාන්න එක සුවඳ එන්නේ. මොකද අන්නාසි කැල්ලක් දාලා පිටර කැල්ලක් දාලා පිටර කැල්ලක් නෙමෙයි. පිටර දෙකක්. සෝ දැල්ලෝ මාළු චිකන් මේ හැම එකම මික්ස් කරලා හදපු නූඩ්ස් එකක්. මෙතන මට ඔක්කොම බිල් එක ගිහලා තිනවා 2500. මේකට උනා රුපියල් 350. මේකත් එයාලගේ ස්පෙෂල් එකක්. හකුරු වලින් හදන පොඩිමක්. ස්පෙෂල් කියලා තමයි කිව්වේ ඉතින්. වෙන තැන් වලත් ඇති සමහර විට. අපි දන්නේ නැහැ නේ. මික්ස් මීපුරා ලාජ් එකට රුපියල් 2150ක් වුණා. ටෝටල් එක 2500. කහ පාටට දිලිසි තියෙන මුලින්ම අන්නාසි කැල්ල කාලා බලමු. මොකද අන්නාසි කැල්ල සුවඳයි. කොහෙන්ද පටන් ගන්න කියලා හිතා ගන්න බෑ. විතර කැල්ලක් කඩලා අරගෙන චිලි පේස් පොඩ්ඩකුත් ඒක උඩින් දාලා අපි කාලා බලමු. රසයිද කියලා. සද්ද ඇහෙනවනේ. ටුක්ටක් කාලම රිව්ව් එක දෙන්න. මොකද ගොඩක් කට්ටිය කියලා තිබ්බා මම පොඩ්ඩක් කාලා ඉක්මනට රිව්ව් එක දෙනවා කියලා. අපි වැඩි වෙලාවක් අරගෙන රිව්ව් එක දෙන්න. තැල්ලෝ. මට තාම හැපුණේ දැල්ලෝ විතරයි. මෙයාලා කිව්වේ මේකේ චිකන් දැල්ලෝ මාළු ඉස්සු මේ හැම එකම තියෙනවා කියලා. කාලා බලමු තව ටිකක් ඉස්සරහට. ඒක අතකට මේ කමෙන්ට් දාපු කට්ටිය හරි. මොකද මම මේක පොඩ්ඩක් කාලා රිව්ව් එක දුන්නොත් දැල්ලෝන්ගේ විතරක් රහ දැනිලා. ඒක සාර්ථක නැහැ. ඒතකොට ටික වෙලාවක් කාලා බලලා තමයි තීරණය කරන්න වෙන්නේ ඇත්තටම පෝෂන් එකයි කෑම එකයි කොච්චර රසයිද කියලා. නැත්තම් රස නැද්ද කියලා. my favorite. මං කියන්නේ චිකන් කෑල්ලක් හැපුණා. ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ. නැත්නම් මගේ කටට නෝ හැපෙන්නේ. දැන් මේකේ මේ අවු වෙන තැනක දැල්ලෝ තියෙනවා. මම හොයන්න ඕනේ චිකනුයි මාළුයි. Q&A වීඩියෝ එක බලලා මේ පැත්තට ආපු කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනවටද මම උත්තර දුන්නේ නැත්තේ කියලා. මේ තියෙන සොසේජස්. අම්මට සොසේජස් උත් තියෙනවා. මේ චිකනුයි සොසේජුයි හම්බුණා. මට සොසේජ් තියෙනවා කිව්වා කියලා මතක නැහැ. මට මතක චිකන් මාළු දික්සෝ දැල්ලෝ තිබ්බා කියලා විතරයි. පළවෙනි Q&A වීඩියෝ එකෙන් උත්තර ලැබිච්ච නැති කට්ටිය. මොකද සමහර වීඩියෝ එක කරාට පස්සෙත් කමෙන්ට් දාලා තිබ්බා. ඒතකොට ඒවට කමෙන්ට් වලට උත්තර දෙන්න විදියක් නැහැ නේ. ප්‍රශ්න වලට අපි දෙවෙනි සෙක්ෂන් එකක් ගේමු. පළවෙනි වීඩියෝ එකේ තිබ්බේ නැති ප්‍රශ්න වලට වීඩියෝ එකක් වෙන් කරලා. අන්නාසිගේ රසයි. ඒනොට මේකත් එක්ක කනකොට අර මේකේ තියෙන නියම නූට්ස් රසය ගන්න නම් අන්නාසියක වෙනම ගන්න. මේකත් එක්ක මික්ස් කරලා ගන්න එපා. මොකද අන්නාසියක කද්දි මේකේ රසට වඩා අන්නාසි ගෑලේ රස වැඩිපුර දැනෙනවා පැණි රසත් එක්ක. මම ඒකයි මේ හකුර එකක් ටිකක් පැත්තකින් තියාගත්තේ පැණි රසින්ද. සාමාන්‍ය පැණි රස කෑවට පස්සේ අනිත් කෑම කද්දි ඒ වගේ රස අඩු වෙලා තමයි දැනෙන්නේ. කාලයකට පස්සේ බදුල් ඒරියා එකේ මම වැඩි හැම නූට්ස් කොහොමද කන්නේ නැහැ.
එතකොට කාලයකට පස්සේ පිටින් කාපු රසම නූඩ්ස් එක කියලා මේක කියන්න පුළුවන්. මම මේ ටික දවසකට කලින් මම රිවිව් කරපු දැනක නූඩ්ස් එකක් කෑවා. එතනදි මම රිවිව් කරේ වෙන ෆුඩ් එකක් කලින්. ඒක රහට තිබ්බා. ඉතින් එතන සෙට් වෙච්ච හින්දා එතන රසට තිබ්බ මතකෙට මම යාළුවොත් එක්ක ගියා නූඩ්ස් එකක් ගන්න. ඇත්තටම කියන්න ගියාට පාඩුයි. නිකන් නූඩ්ස් එකක් කුණු වතුරට දාලා දුන්නා වගේ. එහෙම නම් ඉතින් අපිට නූඩ්ස් පැකට් එක ගෙදරින් ගෙනල්ලා එහෙම හදාගෙන කන්න පුළුවන් නේ. අනිත් ෂොප් එක ගැන එහෙම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මොකද මම රිවිව් කරපු කෑම එකක් නෙමෙයිනේ. මම නූඩ්ස් රිවිව් කරේ නෑනේ. එහෙනම් මම තීරණය කළා මම මොකක් හරි කෑමක් ගැන රිවිව් කරොත් ඒ අදාළ තැනින් ගත්ත ඒ කෑම එකට විතරක් ගැරන්ට් කරන්න සහ රෙකමන්ඩ් කරන්න. මොකද නැත්තම් ඔයගොල්ලෝ නිකන් හිතනවා මම ෆ්‍රයිඩ් රයිස් එකක් හොඳයි කියලා කවුරු හරි ගිහලා ඕඩර් කරනවා කොත්තුව මෙලෝ රහක් නැති වුණොත් ඒක වැරද්ද දෙන්නේ මට. ඒ හින්දා වීඩියෝ එක බලන කට්ටියට මම කියනවා මම රිවිව් කරන කෑම එකේ වගකීම් මම ගන්නවා. පුඩින් එක නම් හොඳටම දී වෙලා තියෙන්නේ මේ. ඔයගොල්ලෝ මුලින්ම හිතුවේ මේක ග්‍රේවි එකක් කියලානේ. මට දැන් නම් හිතෙනවා මේක අපරාධ ගත්තේ කියලා. හේතුව මට ලාර්ජ් එක ගන්න නැතුව නෝමල් එකක් ගන්න තිබ්බා. මොකද මේ ලාර්ජ් පෝෂන් එක නම් මම හිතන්නේ 2.5කට වගේ ඇති වෙයි. දෙන්නේ කොට නම් කොහොමවත් ඇති. මේ දැන් යපුණා ඉස්සෝ කෑල්ලක්. චිකනුයි ඉස්සෝයි ඒ ටික තෝර ගන්න. මොකද මම දන්නවා මට මේ පෝෂන් එක තනියම කන්න වෙන්නේ නැහැ කියලා. ඒ හින්දා චිකන් ටික අපරාධනේ. උනාගලත් ඒ ටික අහකට දාන්න බෑ. ඒ හින්දා චිකන් ටික අනිවාර්යෙන් කන්න ඕනේ. මට මේක ඉවත දාන්න දුකයි. මේ නූස් එක ඇතුලේ තව ඒවා හංගිලා ඇති කියලා නොකයින්ද හිතෙන්න. මේක තනියම කාගෙන යද්දි නම් කන්න බෑ එපා වෙනවා. ඉක්මනට බඩ පිරෙනවා. මම නම් කියන්නේ ඔයා තනියම කන්න මේ ලාර්ජ් එක ගන්න එපා. ඔයාට ඒ තරම් බඩගින්නක් තියෙන ඒ වගේ කෑම ගොඩාක් කන කෙනෙක් නම් කන්න. මෙහෙම නැත්තම් normal portion එක ගන්න. normal portion එක ගන්නවට වඩා large portion එක ගන්න හොඳයි. දෙන්නෙක් වගේ එකට එකතු වෙලා. දෙන්නෙක් කියන්නේ මේක 3 දෙනෙකුට කන්න පුළුවන්. මේක හදන එකේ වීඩියෝ ටිකක් ගන්න ඕන හින්දා මම කැමරාවත් එතෙන් අරන් ගියා. යා මේක හදන එකේ වීඩියෝස් ටිකකුත් ගත්තා. ඒවා ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දකින්න ඇති. ඊට පස්සේ මට මතක් වුණා වීඩියෝස් බලන කීප දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා කැමරාව උස්සන් ගියපම කොහොමද හොඳට හදනවා කියලා. ඉතින් මම ඒක මතක් වෙච්ච හින්දාම ඒගොල්ලෝගෙන් ඇහැවා මේ ලාර්ජ් පෝෂන් එක මම මේ මටද දෙන්නේ නැත්තම් මේ එන හැමෝටම කස්ටමර්ස්ලාට හැමෝටම මේක මෙහෙම හම්බෙනවද නැත්තම් මට බැනුම අහන්න වෙයි කියලා. එහෙනම් නැත්තම් මටනේ වැරද්දෙන්නේ කොයි කිව්ව තරම් පෝෂන් එක නෑ කියලා. ඊට කිව්වා නෑ මේ හම්බෙන ලාර්ජ් පෝෂන් එක තමයි මේ තියෙන්නේ කියලා. හැබැයි ගිහිල්ලා ආපම කිසි අවුලක් නෑ වීඩියෝ කරන්න මේවා එක දුන්නා. වීඩියෝ කරන්න කිව්වා. හැබැයි යාළුවගේ දාන ස්පෙෂල් අයිටම් මෙහෙම වීඩියෝ කරන්න එපා කොහෙවා. කොහොමද ඒ රෙසිපි රහස්නේ. මට දැන් මේක කන්න බෑ. ඕගොල්ලන්ට පේන ඇතිනේ මම දැන් ගොඩක් කෑවා. ඒ වුණාට එහෙම මිතුරුයි. මට මේක දැන් කා ගන්න බෑ. ඔබ අන්නasi කියලා කම්කෝ. අද මම වැඩි චිලි පේස්ට් එකම ඇඩ් කරගත්තේ නැහැ. මොකද කට්ටිය කියලා තිබ්බ ඔහොම සෝස් චිලි පේස්ට් කාපුවම රස වෙනස් වෙනවා. ඒකට වැඩක් නැහැ කියලා. ඉතින් මම අද කන්නේම නැතුව රිවිව් එක දුන්නේ. දැන් තමයි චිලි පේස්ට් එක ටිකක් කෑවේ. ඉතින් මට මේක මෙතනින් එහාට කා ගන්න බෑ. ඒ අනිවාර්යයෙන්ම මට මේකට බැනුම් අහන්න වෙනවා. ඔබ ගොඩක් ගෙනල්ලා කන්නේ පොඩ්ඩයි මෙහෙමයි කියලා. අනේ මචං සමාවයක් මීට එහා කා ගන්න බෑ මට. පිරিলা දියදී නුඹලා වුණත් බලන්න. ඒකින්ද තමයි මම අර ගොඩක් ලොකු එකක් අරගෙන ඉන්නේ. මේකේ තව තියෙනවා ඉස්සෝ හැම. මේ කරන්න දෙන්න වීඩියෝ එක මෙතන නවත්තමු. මේක ඇත්තටම රසයි. මේකට 2150ක් වුණා. 2150ට පාඩු නෑ. සාමාන්‍යයෙන් මේක 2000ට වගේ වුණා දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක මට තීරණය කරන්න බෑ ඒක. එයාලගේ මේ එකක් 2150ට පාඩු නෑ. මොකද මේක ඉස්සෝ දැල්ලෝ මාළු සොසේජ් උසුත් තිබ්බා. මං හිතන්නේ ඉස්සෝ දැල්ලෝ මාළු චිකන් විතරයි කියලා සොසේජ් උස් තිබ්බා. අනික පෝෂන් එකක් ලොකුයි. වීඩියෝ එකට ලස්සන වෙන්න ලාර්ජ් එකක් කියලා ඕඩර් කරාට මට මේකෙන් භාගයක්වත් කා ගන්න බැරි වුණා. කරන්න දෙයක් නෑ ඉතින්. ඒ වගේම මේක මාරම රහයි. ඒත් එක්කම ගත්ත මේ ඩෙසර්ට් එක. මේ ඩෙසර්ට් එක නම් මාරම පැණි රහයි. මේක හදලා තියෙන්නේ හකුරු වලින්. මේකෙන් එකක් කෑවොත් නම් හොඳට මත් වෙනවා. මේ පුඩින් එකත් එක මීකිරි චුට්ටක් එහෙම තිබ්බනම් තව සුපිරි. මේ කෑම එකට මට රේට් එකක් දෙන්න පුළුවන් 10න් 8ක වගේ. ඒත් එක්කම මේක කිලෝ 1.5ක විතර බරක් තියෙනවා. ඉතින් වීඩියෝ මෙතනින් නවත්තමු. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්. මම හංග්‍රියව නෙමෙයි මම කරන්නේ හංග්‍රියව. ගුඩ් බයි.
අපි කමු